හායි අද මම ඔයගලන්ට වියෙන් ගේන්න හිතුවේ බබාලා කඩ නැති දවසට අපිට හදලා දෙන්න පුළුවන් පෝෂණීය බතක්. මේකට මම පරිප්පු බත කියලා කියන්නම්. මේකට අපිට අවශ්‍ය වෙනවා පරිප්පු ටිකක්. ඔයගොල්ලන් බබාලට දෙන හාල් වර්ගයක්. මෙතනදී මම පරිප්පු බත කියලා කිව්වට ඔයගලන්ට පරිප්පු වෙනකොට වෙනත් ඕනෑම ධාන්‍ය වර්ගයක් යොදා ගන්න පුළුවන්. මෙතනදී මම පරිප්පු තමයි යොදාගත්තේ. ඉතින් මේ පරිප්පු ටිකයි හාල් ටිකයි හොඳට හොදලා අපි මේකට වතුර ටිකක් දාලා ඒකට අපි එළවලු විදිහට මම මෙතනදී යොදාගත්තේ වට්ටක්ක වෙනුවට ඕගොල්ලන්ට වෙනත් කහපාට එළවලු జాතියක් විදිහට කැරට් කහ බතල වගේ යොදා ගන්න පුළුවන්. මම මෙතනදී වට්ටක්ක පොඩි කෑල්ලක් පොඩියට කපලා තැම්බෙන්න ලේසි විදිහට හදලා තියෙනවා. ඊළඟට මම මේකට මැල්ලුමක් විදිහට මුගුණු වෙන්න කොළ යොදාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් වෙනත් ඕනෑම මැල්ලුම් වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන කහ චුට්ටක් බේබි තුන වහ පොඩි ප්‍රමාණයක් ගන්නවා. මගේ බබාට අවුරුද්දට වැඩි හින්දා මම ලුණු ස්වල්පයක්වත් එකතු කරනවා. ඔයගොල්ලන්ගේ බබාලට කෑම හඳුන්වලා දුන්න මුල් කාලේදී මේ කෑම එක දෙන්න පුළුවන්. එහෙමනම් ඕගොල්ලන් කහ තුන පහ සහ ලුණු කියන දේ එකතු කරගන්නේ නැතුව අනිත් දේවල් දාලා මේ විදිහට හදලා දෙන්න පුළුවන්. ඒ හින්දා මාස 6 ඉඳන් බබාලට මේ රෙසිපි එක පොඩි වෙනස්කම් කීපයක් කළා ඔයගලන්ට දපා දෙන්න පුළුවන්. ඊළඟට මම මේකට සුදු ලුණු කීපයක් එකතු කරා. ඔයගලන්ට මෙතනදී සුදු ලුණු බටර් වල දාලා බැදලා ටෙම්පරාදු බතක් විදියට හදා ගන්නත් පුළුවන්. මෙතනදී වතුර වෙනුවට ඔයගොල්ලන් පොල් කිරි යොදා ගන්නත් පුළුවන්. සමහර බබාලා ඉන්නවා කිරිබත් එහෙම කන්න හරි කැමති. ඉතින් ඒගොල්ලන්ට අපිට කිරිබත් වගේ හදලා ඒකට එළවලු දාලා හදලා දෙන්නත් පුළුවන්. මම මෙතනදී මස් මාළු බිත්තර කිසිම දෙයක් යොදාගත්තේ නැහැ. මම මෙතනදී එළවලු වර්ග විතර යොදාගත්තේ. මේ විදිහට කහ චුට්ටක් දාලා හදාගත්ත නිසා කහ බබාලට කන්න පුළුවන් හරි පෙනුමට තියෙනවා. ඉතින් හරි ආසාවෙන් කනවා බබාලා. ඔයගොල්ලමුත් හදලා දීලා බලන්න. හරි ලේසි බතක්. බ්ලෙන්ඩර් කරලා කවන බබාලට මේ ටික බ්ලෙන්ඩර් කරලා දෙන්නත් පුළුවන්. මත් ගාලා දෙන්නත් පුළුවන්. ඉතින් මාස 6 ඉඳන් බබාලා හරි ආසාවෙන් කන රෙසිපියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගලන්ට ස්තුතියි.